Hi guys, ඉතින් welcome කියලා පිළිගන්නවා පබ්බා ටෙන්ජි කෙල්කේ YouTube channel එක වෙතින් ගෙන අලුත් වීඩියෝ එකකට මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ Photoshop එක විතරක් භාවිත කරලා AI thumbnail එක සකස් කරගන්න ආකාරය. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා හරියට තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝ එකක් ඔයා ළඟටම ගෙන ගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා මුලින්ම මේ Photoshop එක open කරගන්න ඕනේ. මම නම් දැනටම open කරගෙන තියෙන්නේ. ඊට පස්සේ Photoshop එක open කරගෙන මේ අයින තියෙන create new කියන බටන් එක උඩ ඔබලා page එකක් create කරගන්න ඕනේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම කරලා තියෙන විදිහටම කරන්න. හරි ඔතන color profile එක working RGB දාලා ඔයාට page එකේ color එක ඕන color එකක් තියෙන පුළුවන්. මම නම් හිතන්නේ black color එක තිබුණොත් හොඳයි කියලා. මම ඉතින් black color දාගන්නවා. හරි ඊට පස්සේ create කියන බටන් එක උඩ ඔබලා page එක create කරගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකට ෆොටෝ එකක් add කරගන්න. මම ඉතින් description එකේ link එකක් දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා හරි නැත්නම් ඔයා ගාව ෆොටෝ එකක් තියෙනවා නම් හරි ඒක හරි add කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම ෆොටෝ එකක් add කරගන්න යන්නේ. ඔන්න ඔය විදිහට page එක හදාගන්න මුලින් zoom කරලා zoom out කරලා alt එකයි mouse wheel එකයි press කරලා එහෙම හදාගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට මම download කරගත්ත picture එකක් තියෙනවා. මම ඒක add කරගන්න යන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම picture එක add කරගන්නවා. picture එක add කරගෙන මේක page එකේ size එකට ගන්නට අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒක මම දැන් හදාගන්නවා. ඔයාලත් මේ විදිහට හදාගන්න ගන්නට. කැමති තැනකින් page එක තියලා page එකේ කැමති තැනකින් ෆොටෝ එක තියලා හදා ගන්න පුළුවන්. මම ඉතින් තව ෆොටෝ එකක් add කරගන්න යන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට page එකට තව ෆොටෝ එකක් add කරගන්නවා. මේක දැන් මට අනිත් පැත්ත ගන්න ඕන නිසා මම මෙන්න මෙතෙන්ට right click කරලා මෙන්න මේ මෙතන තියෙන මම මේ click කරන එකම click කරාට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට හැරෙනවා මේ ෆොටෝ එක. හරි ඉතින් ඊට පස්සේ ඒක මම ඕන ගන්නට කියලා මම මෙන්න මේ විදිහට කලින් layer එක යටින් තියෙනවා මේක. ඊට පස්සේ මට මේක ගන්නට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මේ control T press කරලා ආයෙත් මේක මට ඕන විදිහට හදා ගන්නවා. පොඩ්ඩක් එහෙම ගිහින් තියෙන නිසා ඔයාලටත් කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. හරි ඉතින් අපි ඊළඟට තියෙන්නේ මේකට effect එකක් add කරගන්න. එතකොට පොඩි අමුතු quality එකක් තියෙන නිසා ඒකට මුලින්ම ගන්න ඕනේ brush tool එකට යන්න. brush tool එකට යන්න ඕනේ. ඊට පස්සේ background layer එක select කරලා ඊට පස්සේ කැමති color එකක් තෝරගන්න පුළුවන්. මම මේ top එකේ තියෙන color එකම තෝරගන්නවා. හරි ඒක මෙන්න මේ විදිහට okay දීලා මෙන්න මේ විදිහට brush එක සැරයක් click කරාම මෙන්න මේ විදිහට effect එකක් බලා ගන්න පුළුවන්. මේ brush එකේ style එක අන්න අර මම දාලා තියෙන එකම දාලා තියාගන්න. හරි ඊට පස්සේ මම අනිත් රූපෙටත් effect එකක් add කරගන්නවා. ඒකටත් අර top එකේ තියෙන color එකම තෝරගත්තා. හරි ඉතින් අන්න ඔය විදිහට මම effect දෙකක් add කරගෙන ඉවරයි. ඊළඟට මම මේකට Photoshop icon එක add කරගන්නවා. අන්න මේ විදිහට Photoshop icon එක add කරගන්නවා. පොඩ්ඩක් වෙලා යනවා. මම මේ screen එකත් record කරන කමන් නිසා පොඩ්ඩක් slow ගතියක් තියෙයි. මේක දැන් background එක remove කරගන්න ඕනේ. ඒකට මම erase icon එකට යනවා. ඒක උඩ ක්ලික් කරලා magic erase tool කියන එකට උඩ ටච් කරලා මේකේ background එක remove කරගන්නවා. හරි ඉතින් දැන් control T press කරලා මේක කැමති තැනකට ගිහිල්ලා තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ අයිනෙන් තියලා හදා ගන්නවා. හරි ඉතින් දැන් මට YouTube icon එක add කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට YouTube icon එකත් මෙන්න මේකට එදලා දානවා. ඒ කියන්නේ drag and drop. දැන් මේකෙත් background එක remove කරගන්න ඕනේ. ඒකට මම erase icon එකට ගිහිල්ලා magic erase tool එක select කරගෙන මෙන්න මේ විදිහට background එක remove කරගන්නවා. එතන පොඩ්ඩක් වැරදුනා. හරි ඔන්න ඔය විදිහට background එක remove කරගන්නවා මේකෙත්. හරි ඒකත් control G press කරලා මම ගන්නට කැමති තැනකින් තියාගන්නවා. හරි ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ඒක. ඊළඟට අපිට මේක text එකක් add කරගන්න ඕනේ. ඒකට මම මෙන්න text icon එක උඩ බලලා මෙන්න මේ විදිහට text layer එකක් select කරගන්නවා. මේකට අපි ඊළඟට text style එකක් තෝරගන්න ඕනේ. ඔයාලට කැමති text style එකක් තෝරගන්න පුළුවන් මේකට. ඉතින් මම මෙහෙම උඩම තියෙන text style එක තෝරගන්නවා. ඒක හොඳයි කියලා හිතුනේ නිසා ඒක තෝරගන්නවා. ඒක දීලා මෙතන ඉතින් text එකක් type කරගන්න තියෙනවා. ඔයාලට ඉතින් දාන වීඩියෝ ගන්නවා thumbnail එකේ නම අනුව ඉතින් text එකක් type කරගන්න තියෙන්නේ. ඉතින් මම මේ
thumbnail පිළිබඳ වීඩියෝ එකක් කරන නිසා මම මෙතන AI thumbnail කියලා ටයිප් කරගන්නවා. හරි ඒකත් ඉතින් control replace කරලා මේ විදිහට ගානට තියලා හදා ගන්න පුළුවන්. මට ඉතින් ඔන්න ඔය විදිහට මම හදා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තියලා මේකේ කලර් එක يعني ඉෆෙක්ට් ටික හදා ගන්න දෙනවා මේකෙන්. මේකට මෙන්න මේ මම ක්ලික් කරන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ක්ලික් කරන එකට ගිහිල්ලා blending option කියන එකට යන්න. ඒක ඔන්න ඔය විදිහට ඉතින් මේකේ ඉෆෙක්ට් ටිකක් දාලා ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මම ඔන්නම පොඩි ඉෆෙක්ට් ටිකක් දාලා මේක හදා ගන්නවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට ඔකත් ඕකේ කරලා ඔන්න ඉෆෙක්ට් ටික දාලා ඉතින් මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ මේ YouTube icon එකට ඇඩ් කරගන්න ඉෆෙක්ට් එකක්. ඒකට කැමති කලර් එක සිලෙක්ට් කරගන්න. මම නම් මේ සුදු කලර් white කලර් එක තෝරගන්න කියන සුදු. ඒක වැරදුනා background layer එක සිලෙක්ට් කරලා තමයි මේක කරන්න ඕනේ. නැත්නම් අරක උඩින් තමයි ඉෆෙක්ට් එක මේ වෙන්නේ. හරි white color සිලෙක්ට් කරගෙන මම මේ විදිහට ඒකටන්ට ඉෆෙක්ට් එකක් ටයිප් කරගන්නවා. ඊළඟට මට Photoshop එකට ඉෆෙක්ට් එකක් ටයිප් කරගන්න ඕනේ. ඒකට මම කලර් එකක් තෝරගන්නවා. Photoshop එකේ මෙන්න මැද තියෙන එක තමයි මට තෝරගන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට කලර් එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට ඒකටන්ට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නවා. හරි ඉතින් අපි දැන් මේ thumbnail එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක save කරගන්න. මෙන්න මෙතන save as කියන එකට ගිහිල්ලා save කරගන්න පුළුවන්. මෙතන thumbnail එකට නමක් දෙන්න පුළුවන් අපිට කැමති. මම නම් ඉතින් thumbnail කියලාම දෙනවා. ඊළඟට මෙන්න මෙතන PNG කියන එක select කරගන්න. PNG file එක තමයි අපි මේකෙන් save කරගන්න ඕනේ. ඊට මෙතනට ඕකේ දීලා අපි thumbnail එක save කරගන්න. හරි ඉතින් අපි බලමු අපි හදපු thumbnail එක මොන විදිහට ඇතිද කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ thumbnail එක. සුපිරිම quality එකට තියෙනවා. ඉතින් පේන ඇති Photoshop එකකින් ඉතින් පොඩි වෙලාවක් මම හිතන්නේ මේක තනියෙන් ඒ කියන්නේ වීඩියෝ කරන්න නැතුව හැදුවා නම් මට මේක හදන්න විනාඩි 3ක්වත් යන්නේ නැහැ. වීඩියෝ කරපු නිසා විනාඩි 5ක් 6ක් විතර යන්නේ නැති කියලා මම හිතනවා. හරි ඉතින් ඔන්න ඔච්චර ආද වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් ගොල්ලෝ අපි ගියා.